7 8 පන්තිවලදී අපි මෙව අහපුවාම අපිට හිතුන්නේ තනුජා කුරුළු කූඩු වලට ගල් ගහයි. අපි නැවත වරක් මෙව මේ සමාජයට අරන් එන්න ඕනේ. කතා කරන්න ඕනේ විශේෂයෙන් වැඩිහිටි පරපුරත් එක්කටත් වඩා තරුණ පරපුරත් එක්ක. මොකද ඔවුන් තමයි මේ වගේ මඟ වරද්දාගන්න හෝ නිවැරදි මාර්ගය යන්නේ. හරියා සහ මිදිවැල කතාව මේක ඊසොප් උපමා කතාවකින් එන එක. දැන් ඒකෙදි ඇත්තටම මොකක්ද සිද්ධ වෙන්නේ? නරියා මිදි ලබා ගන්න පයින්නවා බැරුව යනවා. අන්තිමට නරියා කරපු වැඩේ කියන්නේ කොහොමද? නරියා මිදි පැණිරහයි කිව්වද? නරියා කිව්වා මිදි තිත්තයි. එතකොට ඒක සාධාරණ නෑනේ. මිදි පැණිරහයි කොහොමද? මිදි රහයි. එතකොට නරියා කලේ මොකද්ද? ලබා ගන්න බැරි දෙයට ගරහපේ. දැන් අපේ ඉන්න හුඟක් වැඩිහිටියෝ තරුණයෝ ලබා ගන්න බැරි දෙයට ගරහන. ලබන ආත්මය කියන එක තිබුණා හෝ නොතිබුණා හෝ ගරහනවට වඩා හොඳයි නේද? නොලැබෙන දේ ඊළඟ ආත්මේ හරි ලැබේවා කියලා හිත හදාගන්න. සරල ගීත වල තියෙනවා බොහොම ලස්සනට හිත හදාගැනීමේ කලාව. මේ ප්‍රේමය තුළ හිත හදාගැනීමේ කලාව ළමයින්ට යම් හෝමෝන ක්‍රියාත්මක වෙන වයසේ ඉඳන් දැනුම් තේරුම් වෙන්න